Hi guys, welcome back to my YouTube channel. ඉතින් හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වේවා. දැන් වෙලාව 4ට වගේ කිට්ටු ඇති උදේ. අපි බලමු අවුරුදු වැඩ කටයුතු කොහොමද යන්නේ කියලා. hello guys. ඉතින් අවුරුද්දට ඉස්සලාම අපේ බලුතරියට වෙච්ච අකරතැබ්බය තමයි යාට රතිඤ්ඤ සද්ද ඉවස ගන්න බැරුව එයා දවසම ගේ ඇස්සේ හිටියේ. ඉතින් අපි ඉස්සලාම ලිපිකිනි තියලා වැඩ අල්ලන්න පටන් අරගෙන අපි කිරි ඉතිරෙව්වා. ඉතින් මේ ලැබපු අවුරුද්ද සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරන ගමන් අපි ඊට පස්සේ ගියේ කෑම මේස පිළිවෙල කරන්න. ඉතින් කෑම මේසෙට තියන්න කේක් හැදුවේ මම. කේක් ටොෆි හැදුවේ නංගි. ඉතුරු ඒවා නම් ඉතින් කඩෙන් ගෙනාවේ. ඊට පස්සේ අපි පන්සල් සමාදන් වෙලා ඊට පස්සේ වැඩ ආලන චාරිත්‍රයටයි, ගනුදෙනු චාරිත්‍රයටයි, අනුභව චාරිත්‍රයටයි අපි ලෑස්ති වුණා. ඊට පස්සේ තමයි ඉතින් මං ඊළඟට කැමතිම අවස්ථාව ආවේ. ඒ තමයි තෑගි හම්බෙන අවස්ථාව. දැන් ඉතින් හැමෝටම තෑගි බෙදන වෙලාවයි. මේ තමයි මං ජීවිතේ පළවෙනි වතාවට අපේ ගෙදර කට්ටියට තෑගි දුන්නේ. ඒ මගේ පුංචි ව්‍යාපාරයෙන් හම්බ කරගත්ත සල්ලි වලින්. ඉතින් මට හරි සතුටුයි. මටත් එහෙම දෙයක් කරන්න පුළුවන් වුණානේ. යන් ඊළඟට අනුභව චාරිත්‍රය. එයාටත් කිරිබත් කවන්න ගියේ එයා කෑවේ නෑනේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපේ ගෙදර අය අවුරුදු සැමරුවේ. ඉතින් ලොකු අයියයි අක්කයි මේ සැරේ හිටියේ නෑ. මට මතක විදියට අපේ ගෙදර කට්ටිය ඔක්කොම එකට ඉඳලා අවුරුදු සැමරපු කාලයක් ඇත්තටම මට මතක් වෙන්නේ නෑ. තාත්තා ඉන්නකොට අයියා නෑ, අයියා ඉන්නකොට පොඩි අයියා නෑ, පොඩි අයියා ඉන්නකොට ලොකු අයියා නෑ. එක්ක කවුරු හරිම ගෙදර නැති. අනිවාර්යයෙන්ම මට ඇත්තටම මතක නෑ ගෙදර ඔක්කොම කට්ටිය ඉඳලා අවුරුදු සැමරපු කාලේ. කමන්නේ කවදා හරි එහෙම දවසක් එයිති. අපි නෑගන් යන්නයි යන්නේ. අපි ඉතින් ගෙවල් වලට ආවා. ගෙවල් දෙකේම කවුරුත් නෑ. බල. කට්ටිය ඊට පස්සේ එක ගෙදරකට සෙට් වුණා. ඊට පස්සේ හොඳ කයියක් දාලා ගිය මුල ගිය තොරතුරු කියලා අපි ආය අපේ ගෙදර ආවා. මේ ඉන්නේ අපේ නැන්දලා. මේ තියෙන අපේ පැංචි එක අවුරුද්දට ගත්ත වීඩියෝ එක. ඉතින් ඔහොම තමයි අපේ අවුරුදු දවස ගෙවුනේ. අපි නෑගන් ගියා, නෑදෑයෝ අපේ ගෙදර ආවා. දැන් යන්නේ මේ මට හම්බෙච්ච ගනුදෙනු චාරිත්‍රයේ සාලි ටික ගණන් කරන්න. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. බයි බයි. love you. සුබ අලුත් අවුරුද්දක් ආයි පාරක්.